මාවනල්ල සිංහ සමාජ සභාපතිතුමනි, ඉන්දුනිල් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, මේ පැමිණ සිටින අපේ සිංහ නිලධාරි මාතුලතුළු සමාජිකාවන්, මේ වැඩපිළිවෙල ඔබතුමා කිව්වා වාගේ අපි ජනතාව කෙරෙහි ඉලක්ක කරලා තියෙන්නේ ජනතාවට යම් ආකාරයක දීර්ඝකාලීන ඵල ප්‍රයෝජන ලැබෙන වැඩපිළිවෙලක් හැටියටයි මේ වසරේ සිංහ සමාජය විසින්. මෙතුමා මාවනල්ල ප්‍රදේශයේ පමණක් මේ වෙන විට විවිධ කුඩා සහ පුළුල් ආකාරයේ ව්‍යාපෘතීන් 90කට අධික ප්‍රමාණයක් කරනවා. මෙතුමාගේ ඉලක්කයක් තියෙනවා මේ අවුරුදු දවස් අපි සිංහ අවුරුදු දවස්. ඒ කියන්නේ ජූලි මාසෙ ඉඳන් ඊළඟ අවුරුදු ජූනි වෙනකන් ඉස්සරහ ජූනි මාසෙ වෙනයි අපි සිංහ අවුරුදු ගණන් ගන්න. එහෙමයි. ව්‍යාපෘති 100කට වැඩිය සම්පූර්ණ කරන්න. ඒ හැම එකක් ඔබතුමා කියවා වගේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඉස්සර සමහර විට කරනවා වගේ නිකන් ආහාර පාන බෙදා දීම, රටාගේ භෝග බෙදා දීම වගේ මට්ටමින් ක්‍රියාත්මක කරන්න. මේ දේවල් දැන් රටේ කරන්න ඕන තරම් අය ඉන්නවා. අපි උත්සාහ කරන්නේ ඔබතුමා සඳහන් කළ ආකාරයට ජනතාවගේ හැබෑ අවශ්‍යතාවයන් හඳුනාගෙන මෙවැනි සේවාවන් අවශ්‍ය කරන